අපේ ජීවිතේදී ඉතාමත් වැදගත් දෙයක් තමයි සමබරතාවය. අපි බැලන්ස් එක කියලා කියනවා. විවිධ හේතු හින්දා මේ බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. සමහරලාට වයසට යනකොට බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. අපේ ඔළුවේ යම්කිසි ආඝාත තත්ත්වයක් ස්ට්‍රෝක් එකක් ආවම බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ස්පෝර්ට්ස් ඉන්ජරි එකක් වුණාම අපි ඇන්කල් එකේ ඉන්ජරි එකක් වුණාම බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒතකොට අර ජොයින්ට්ස් වලට අමතක වෙනවා තමන් මුලින් කොහොමද බැලන්ස් එක රැකගත්තේ කියලා. ඒක අපි නැවතත් ට්‍රේන් කරන්න. මේ විවිධ අවස්ථාවලදී අපි පාවිච්චි කරන දෙයක් තමයි බැලන්ස් ට්‍රේන්. ඒකේ තාමත් මූලිකම අවස්ථාව තමයි අපිට මේ කෙලින් හිට ගන්න පුළුවන් කියන කෙලින්. කකුල් දෙක ළඟ තියාගෙන කෙලින් හොඳට හිට ගන්න පුළුවන් නම් යම්කිසි බැලන්ස් එකක් තියෙනවා. හැබැයි අපි S2 පියාගත්තම S2 පියාගෙන ඒතකොට ටිකක් අමාරුයි හිට ගන්න. බැලන්ස් එක. ඒකත් අපි කරලා බලන්න ඕනේ 10ට විතර ගණන් ගන්න පුළුවන්ද වැටෙන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ අපි තනි කකුලෙන් හිට ගන්නවා. තනි කකුලෙන් හිට ගන්නවා. එතකොට බැලන්ස් එක අමාරුයි. එතකොට අපි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවුලනවා. 10ට විතර ගණන් කරන්න පුළුවන් නම් හොඳයි. පොඩ්ඩක් වැටෙන්නේ. මේක තවත් අමාරුයි S2 පියාගෙන මේක. 10ට ගණන් කරන 1 2 එක ටිකක් අමාරුයි. 3 4 5 6 7 8 9 10 relax. ඒ ආකාරයේ කකුල් දෙකටම මේ බැලන්ස් ට්‍රේනින් එක අපිට කරන්න පුළුවන්. මේක තවත් අමාරු කරනවා අපි. දැන් ගොඩක් වෙලාවට වයසට යනකොට නිකන්ම වැටෙන්න පුළුවන්. ඒතර අපි තවත් මේක අමාරු කරනවා. අපි මේ වගේ uneven surface එකක්. අපි කියමු මේ වගේ කොටයක් පොළොව වගේ හොඳටම පැටලි නැහැ. ඒතර අපි ඒක උඩ කකුලේ තියලා ඒක හිට ගන්න. ඒතර පොඩ අමාරුයි. තනි කකුලෙන් හිටගෙන. ඕක බැලන්ස් එක ට්‍රේන් කරන්න කියන හැබැයි මේ වගේ අවස්ථාවල ළඟට මොකක් හරි මේසයක් හරි මොකක් හරි දෙයක් තියෙනවනේ වැටුනොත් ලිස්සන තැන්වල මේක සිද්ධ කරන්න එපා. 1 2 3 4 6 7 8 හොඳයි. ඒ වගේම මේකම අපි කරමු බලමු S2 පියාගෙන ටිකක් අමාරුයි. 1 2 3 4 5 මේ ආකාරයෙන් මේ බැලන්ස් ට්‍රේනින් එක අපිට දිගටම කරගෙන යන්න පුළුවන්. තමන්ගේ හැකියාව අනුව මුලින්ම නිකන් හිට ගන්නවා S2 පියාගෙන කරනවා. ඊට පස්සේ මේ වගේ uneven surface එක 10ට ගණන් කරන්න කියන එකක්. ඒ වගේ 10ක් සිද්ධ කරන්න. දැන් අපි ක්‍රීඩකයන්ගේ වගේ අපි ජිම්නාස්ට්ලාගේ බාස්කට්බෝල් ප්ලේයර්ස්ලාගේ මේ වගේ ඊටත් වඩා අමාරු කරනවා. මේ වගේ ඒකේ අමාරු හිට ගන්න. ඒකේ මේ වගේ බැලන්ස් එක ට්‍රේන් කරන්න අවස්ථාවක් ගන්නවා. විවිධ දේවල් තියෙනවා ඒ වගේ කරන. නමුත් මූලික වශයෙන් බැලන්ස් ට්‍රේනින් එකේදී අපිට මෙන්න මේ ව්‍යායාම ටික සිද්ධ කරන්න